මේ තමයි පින්නවල සූ එකට යන පාර. ඇත්තටම අපි ආවේ කෑගල්ල හරහා පින්නවලට යන පාරේ. ඒ පාර තමයි මේ යන්නේ. මේක ඇවිල්ලා මේ පින්නවලට ඇතුල් වෙන තැන. මේක තමයි බෝඩ් එකේ සූ එකට ඇතුල් වෙන තැන. මේ තමයි අයිකන් එකේ සූ එකේ. අපි දැන් ඇතුළට යන්නේ. ඉස්සලාම අපිට හම්බුණා ඇලිගෝනා. මේ ඉන්නේ ඇලිගෝනා. ඇලිගෝනා තමයි මේ ඉන්නේ. අපි යාළුවා පොඩ්ඩක් කතා කරා. ඒ වුණාට යාළුවා පොඩ්ඩක් කලබල වුණා. මේ ඊට පස්සේ අපිට හම්බුණා ඒකගේ නම නම් මම ඇත්තටම දන්නේ මේ මොකද මේ වීඩියෝ කරපු එකනේ පොඩ්ඩක් පිස්සු වෙදලා වගේ වීඩියෝ කරලා තියෙන්නේ. මෙතන හිටියා පෝනියෝයි බූරුවෝයි. දැන් මේ ඉන්නේ බූරුවා. ඊට පස්සේ මේ ඉන්නේ එමු. මේගොල්ලෝ නිකන් පැස්බරාගේ පොඩි උන් වගේ දෙන්නෙක් එළියේ හිටියා. තව එක්කෙනෙක් ඇතුලේ කූඩු කරලා හිටියා. මං හිතන්නේ ඒ සැරේ එක්කෙනෙක් වෙන්නේ ඇතුලේ කූඩු කරලා හිටියේ. මේ ඉන්නේ තිත්මුවා. ඊට පස්සේ බැටළුව බලන්න ගියා අපි. මේ ඉන්නේ බැටළුවා. ගයිස් මේ ඉන්නේ බැටළුවා. ඊට පස්සේ අපි මේ බැටළුව 4-5 දෙනෙක් හිටියා. තව පොඩි එක්කෙනෙක් නිදාගෙනත් හිටියා. ඒක වීඩියෝ වෙලා නැහැ. මේ ඉන්නේ ෆ්ලෙමින්ගෝස්. සියක්කාරයා. එතන ඉන්නේ ජලයේ සැරිසරන පක්ෂීන්. තාරාවෝ හංසයෝ ඒ වගේ උන් තමයි එතන ඉන්නේ. මේ ඊට පස්සේ මේ අපි ඇවිදගෙන යනවා මේ පින්නවල සූ එකේ. අපිත් සත්තු වගේ තමයි පේන්නේ. ඊළඟට අපි ගියා ක්‍රොකොඩයිල් බලන්න. කිඹුල් අරණට. මේ තියෙන්නේ කිඹුල් අරණේ මේ ඉන්ෆර්මේෂන්ස් තියලා තියෙන. දැන් මෙතන තමයි ඇට සැකිල්ලක් තියෙනවා ඒ කිඹුලෙක්ගේ. ඒකත් බලාගෙන අපි ගියා කිඹුල්ලුන්ගේ විස්තරය කියවලා. කිඹුලේ අර ඉන්නේ කිඹුලා. තනි කිඹුලෙක් ඉන්නේ. නිදාගෙන තමයි එයා හිටියේ අපි බලනකොට. ඇහැරියෙම නැහැ. සද්ද දැම්මට ඇහැරියෙම නැහැ. මේ තමයි කිඹුල් අරණ. ඊළඟට අපිට හම්බුණා පිඹුරේ. එයා වැංගේ දාගෙන කතා කරා අපි ගියේ නැහැ. බයයිනේ. ඊට පස්සේ අපිට හම්බුණා මේ ඇවිල්ලා මේ සතාගේ නම නම් මට මතක නැහැ. ඒක මේ ෆොටෝ එකට ගන්නත් බැරි වුණා යාර. අපිත් එක්ක නිකන් කොහොමද මන් දන්නේ. ඊට පස්සේ අපි ගියා උණහපුළුවේ බලන්න. උණහපුළුව අපිට හොයාගන්න බැරුණා කූඩුව ඇතුලේ. උඩ හිටියා අර ඉන්නේ. පේනවද දන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙහෙම ඇවිදගෙන ගියා මේ සූ එක. හරිම ලස්සනයි. තනුකොළ වල හරිම ලස්සනට තිබ්බ සූ එක. ඊට පස්සේ අපි ගියා දිවියෝ බලන්න. දිවි අරණට. මෙතන ඇතුලෙන් ගිහිල්ලා මේ බලන්න පුළුවන් දිවියෝ. ඒ වුණාට මේ ඇතුලෙන් බලනකොට එළියේ එක්කෙනෙක් හිටියා. ඊළඟ අපි යව පෙන්නන්න. මේ තියෙන්නේ ඇතුළට යන පාර. ඇතුළේ නිකන් ගුහාවක් වගේ තියෙන්නේ. මේගොල්ලන් විස්තර දාලා තියෙනවා මේ දිවියෝ ගැන. ඊට පස්සේ මෙන්න ඇතුලේ ඉන්නවා එයා. පේනවද දන්නේ ඔයගොල්ලන්ට? එයා පොඩ්ඩක් හරි සැරයි වගේ කලබල වෙලා හිටියේ දිවිය ඇවිදින ඉවරයක් නැහැ. ඊළඟට අපි ගියා වලස් අරනට. වලස්සු බලන්න. වලස්සු නෙමෙයි එක වලහයි හිටියේ. ඊට පස්සේ අපි ගියා මේ ඒ ව්‍යාග්‍රේක් බලන්න. ඊට ව්‍යාග්‍රයත් ඈත හිටියේ. ඕගොල්ලන්ට පේනවද දන්නේ සූම් කරලා ගන්න බැලුවා. ඒ ගන්න බැරුණා. ඔය ඉන්නේ පොඩ බ්ලර් වෙලා තියෙන්නේ. එයා පොඩ ළඟට ආවම ගන්න බැරුණා. ફોකස් එක ගියා. මේ මෙතනත් එයා ફોකස් කරන්න බැලුවා. එතන පොඩ්ඩක් ફોකස් කරගන්න එයා ළඟට ආවේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා අරණ වන අරණක්. එතන මූ එහෙම ඉන්නවා. ඊට පස්සේ අපි ගියා සමනල අරණට. මේ ඉන්නේ මම සමනල අරණේ සමනලෙක් වගේ ඇවිදගෙන යනවා. ඒකේ සමනල්ලු නම් ගොඩක් හිටියා. ඇත්තටම ලස්සන මල් එහෙම තිබ්බා. මේ ඉන්නේ ඉත්තෑව. අපි ඊට පස්සේ ඉත්තෑව බලන්න ගියා. ඉත්තෑව නම් හරි ලස්සනට හිටියා. තැන් තැන් වල නිදාගෙන කක්කා බිබි ගුල් වලත් උඩත් නිදාගෙන හිටියා යාලා. ඊට පස්සේ අපි එළියට එන්න ආවා. මෙතනින් තමයි ෆොටෝ ෂූට් එකක් කරා අපි. ඊට පස්සේ අපි මෙයාත් ෆොටෝ ෂූට් එකකට පොඩ්ඩක් ෆොටෝ එකක් ගන්න පොඩ්ඩක් හිටියා. ඊට පස්සේ මමත් ගියා පොඩ්ඩක් ෆොටෝ ෂූට් එකකට. මේ වගේ පොඩ්ඩක් ඇවිදගෙන ගියා. ලස්සනයි. ඊට පස්සේ අපි එන්න ආවා. ඊට පස්සේ හවස් වෙලා මේකත් ඒ ෆොටෝ ෂූට් එකේම කොටසක් අපි පොඩ්ඩක් එකක් දැම්මා. අපි දැන් එළියට යන්නේ. මෙතනින් ඉවරයි අපේ ජර්නි එක. අපි පින්නවල සූ එක බලලා ඉවරයි. අපි ගිහින් එන්නම්. බයි බයි. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා guys. මේ අපි පිටත් වෙනවා එළියට. අපි යන්නේ. ඒ යන අතර මගදී අපිට හම්බුණා මෙන්න මෙයා. අපි දැන්
එළියට. මේ තියෙන්නේ යන පාර. එළියට ආවා. අපි ගිහින් එන්න යන්නේ. ගයිස් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. බයි බයි. ආයෙත් හම්බෙමු.